හොඳයි පින්වතුනි, අද දවසේදී මම බොහොම වටිනා වූ උතුම් සූත්‍ර දේශනාවක් ඔබ වෙනුවෙන් තෝරා ගන්නට යෙදුණා. මේ උතුම් සූත්‍ර දේශනාව ගැබ්බෙලා තිබෙන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ නවක නිපාතයේ. මේ උතුම් සූත්‍ර දේශනාවේ නම තමා පින්වතුනි වේලාම සූත්‍රය. පින්වතුනි මේක බොහොම වටින උතුම් සූත්‍ර දේශනාවක්. හොඳට අහුම්කන් දුන්නොත් අවබෝධ කරගත්තොත් ඔබට මම හිතන්නේ බොහෝ ලාභයක් ඔබේ ජීවිතයට ඔබේ සසර ගමනට එකතු කරගන්නට හැකියාව ලැබෙන්නා වූ උතුම් සූත්‍ර දේශනාවක් තමයි පින්වතුනි මේ වේලාම සූත්‍රය කියන්නේ. පින්වතුනි අපේ මේ සමාජයේ මතයක් තියෙනවා, අපේ හිත තුළ දෙයක් තියෙනවා, ගැබ්බෙලා අපිට පින් කරන්න සල්ලි ඕන. එහෙම දෙයක් තියෙනවනේ. හැමෝගෙම හිත තුළ තියෙන දෙයක් තමයි සමාජයේ කතිකා කරන ගන්න දෙයක් තමයි අපිට සල්ලි නැහැ. ඒක නිසා අපිට පින් කරන්න විදිහක් නැහැ. හැමතැනම කතා වෙන දෙයක්. අපිට සල්ලි තිබ්බනම් අපි ඔහොම නෙමෙයි කරන්නේ පින්කම්. කිය අපි ගොඩාක් මනසින් සමහර අවස්ථාවල පල්ලෙහාට වැටෙනවා. පින්කම් කරන්න විදිහක් නැහැ කියලා දුක් විඳි ඉන්නවා. පින්වතුනි මුදල් ඕනේ නැහැ පින් කරන්න කියන අදහස අරමුණ අවබෝධයේ ඔබට ලැබෙයි මේ උතුම් සූත්‍ර දේශනාවට පස්සේ. පින්වතුනි අපභාග්‍යවත් වූ අරහත් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවක පැමිණෙනවා උන්වහන්සේව මුණ ගැහෙන්න අනේපිඬු සිටුතුමා. මේ අනේපිඬු සිටුතුමා ආවට පස්සේ එතුමා වැඳ නමස්කාර කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට එකක් පසක ඉඳ ගන්නවා. ඉඳගත්තට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්. පින්වත් ඔබ තවමත් ඔබේ නිවස තුල ආර්ය මහා සංඝරත්නයේ උදෙසා දානමය පින්කම් ඉෂ්ට සිද්ධ කරනවාද කියලා. පින්වතුනි මේ අනේපිඬු සිටුතුමා හැමදාම උදේටයි දවල්ටයි ආර්ය මහා සංඝරත්නයේ උදෙසා තමන්ගේ නිවසේ දානෙ දෙනවා. කීනමද්ද වඩින්නේ වඩින සියලුම භික්ෂුන් වහන්සේලාට මේ නිවස තුල දානේ හදලා හැමදාම උදේටයි දවල්ටයි පිළිගන්නවා. හිතන්නකෝ මේක මේ වසර ගණනාවක් පුරා කරගෙන එන දෙයක්. හොඳට සල්ලි තිබ්බ කෙනෙක්නේ. ඔබට මතකද අර ජේතවනාරාමය පූජා කරද්දී ඒ ඉඩම ගන්න තිබුණු රංකාසි අතුරලා තමයි ඉඩම ගත්තේ. එතරම් සල්ලි තිබ්බා. වෙළඳාම තමයි එයාගේ සාධාරණ වෙළඳාමක්. මුදල් සාධාරණ විදිහට පොලියට දුන්නා. ඒකෙන් තමයි එයා ජීවත් වුනේ. හැබැයි මෙයා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, බොහොම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක්, ධර්ම රත්නයේ මහා සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙක්. බොහොම සිල්වන්ත කෙනෙක්. හොඳ කෙනෙක්. මෙයාගේ ණයට ගත්ත කට්ටිය මොකද කරේ? දැන් අහිංසක කෙනෙක්නේ. මොකද කරේ? ණය දෙන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. වර්තමානයේත් එහෙම වෙනවනේ. ණයක් ගත්තොත් මොකද වෙන්නේ? ණය ආයේ මොකද වෙන්නේ? දෙනවද ආයේ? ගන්න බෑ. ගනු දෙනු කිව්වට මොකක්ද ඒක? ගනු පමණයි, දෙනු නැත. ඉල්ලුවොත් මොකද වෙන්නේ? ඉල්ලපු කෙනා වැරදි. එහෙම නේද? අපි දැන් ණයට අමාරුවෙන් ඇවිල්ලා ඉල්ලනවා හෙට දෙන්නම් කියලා ණය දෙනවා. හැබැයි අපි බලන් ඉන්නවා සතියක් මාසයක් මාස දෙකක් ණය දෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ඉල්ලුවට පස්සේ එදා ඉඳන් අපිත් එක්ක තරහද නැද්ද? තරහයි. අන්තිමට මොකද වෙන්නේ? සල්ලිත් නැහැ, හිතවත්කමක් නැහැ. නේද? සල්ලිත් නැහැ, හිතවත්කමක් නැති වෙන අන්තිමට ණය දීලා. ඔන්න ඔය වගේ මේ සිටුතුමාට ණයට දුන්නා. හැමෝම හිතුවා ඔච්චර මේ දන් දෙනවා නම් සල්ලි තියෙන නිසානේ දන් දෙන්නේ. අපි මේ චුට්ටක් නොදී හිටියට මොකද වෙන්නේ? හැමෝම නොදී හිටියේ. අන්තිමට මොකද උනේ? සල්ලි නැහැ. හැබැයි දානේ නතර කරේ නැහැ. එතුමා කියනවා ලෝතුරා බුදුරන් වහන්සේට, භාග්‍යතුන් වහන්සේ අදට මේ මොහොතේ
අපේ ගෙදර දානි පූජා කරනවා කාඩි හොදි බතුයි කියන. මොකද්ද මේ කාඩි හොදි බතුයි කියන්නේ? කාඩි හොදි බතුයි කියන්නේ පින්වතුනි මේ කාඩි හොද්දේ කිරිත් නැහැ. මිරිසුත් නැහැ. ලුණුත් නැහැ. ඇඹුලුත් නැහැ. මොකුත් නැහැ. හිතන්න ඔය වගේ හොද්දක් කොයි වගේ තියෙද කියලා. එහෙම දාන්න වත්කමක් නැහැ. හැබැයි ඒත් මොකද කරන්නේ? ඒත් දන් දෙනවා. ඊටසේ ලෝතර බුදුරණන් වහන්සේ කියනවා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකසා දන් දෙනවා නම් දෙන දේ ඒක ලොකු දෙයක්ද පොඩි දෙයක්ද කියන එක අදාළ නැහැ කියන්නේ. මොකද ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකසා දන් දෙනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා ලෝතර බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ඔබට මතක නම් අපිත් එක්ක දවස් දෙකක තුනකට කලින් අපි 509කට ආසන්න ස්වාමින් වහන්සේලා ප්‍රමාණයකට දානේ පූජා කරන්න අපේ පිරිමි පාර්ශ්වයේ බොහෝ දෙනෙක් ගියා. එතකොට ඒ දාන කටයුතු ආරම්භ කරන්න කලින් එතන වැඩ සිටපු ස්වාමීන් වහන්සේ පොඩි අනුශාසනාවක් කරා. ඒකේ කිව්වේ පින්වතුනි සකසා දන් දීමේ තිබෙනා වූ වටිනාකම මතකද දන්නේ නැහැ කියපු කට්ටියට. පින්වතුනි සකසා දන් දීමේ ආනිසංස තමා ඒ ආකාරයේ කුසලයක් රැස් කරගෙන තියනවා නම් කවුරු හරි කෙනෙක් තමන් කියන දේ අනෙකුත් පිරිස පිළිගන්නා තැනටපත් වෙනවා. තමන් කියන දේ අනෙක් කට්ටිය පිළිගන්නවා. දැන් හිතලා බලන්න පින්වතුනි තමන් කියන දේ අනිත් කට්ටිය පිළිගන්නේ නැති නිසා නේද අපේ පවුල්වල ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ස්වාමියා කියන දේ බිරිඳ පිළිගන්නේ නැහැ. බිරිඳ කියන දේ ස්වාමියා පිළිගන්නේ නැහැ. දෙමෝපිය කියන දේ දරුවෝ පිළිගන්නේ නැහැ. ඒක නේද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි තමන් කියන දේ අනිත් කට්ටිය පිළිගන්නේ නැති හේතුව මොකක්ද? සසරේ අපි සකසා දන් දීලා නැහැ. සකසා දන් දුන්නා නම් පින්වතුනි අපි කියන හැම දෙම අනිත් උදවිය පිළිගන්නා දැනටපත් වෙනවා. ස්වාමියා කියන දේ බිරිඳ පිළිගන්නවා. බිරිඳ කියන දේ ස්වාමියා පිළිගන්නවා. දෙමව්පියෝ කියන දේ දරුවෝ පිළිගන්නවා. අන්න බලන්න මොකද්ද මගහැරලා තියෙන්නේ? සකසා දන් දීලා නැහැ. සකසා දන් දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඔන්න කිව්වා. අන්න එතන බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ආකාරයේ වටිනාකමක් තියෙනවා මේ කාඩි හොදි බතුයි දන් දුන්නා. පින්වතුනි ඊට පස්සේ කියනවා මේ වේලාම බ්‍රාහ්මණයා කියලා කෙනෙක් හිටියා අතීතේ. කාටද මේ කතාව කියන්නේ? අනේ පිළිසිතුමාට. අතීතයේ හිටියා වේලාම කියලා බ්‍රාහ්මණයෙක්. මෙයා දුන්න පුදුම දානයක්. අසද්දොස දානයක්. ඒකට කියන්නේ හිතා ගන්න බෑ මේ දානේ හරිම පුදුමාකාරයි. ඔන්න අහලා බලන්නකෝ මේ දීලා තියෙන දානේ කොයි ආකාරයේද කියලා. මෙයා දීලා තියෙනවා රිදියෙන් පිර වූ රන් පාත්‍ර 84000ක්. ඔන්න ආයෙ හිතට ගන්න රත්තරන් පාත්‍ර ඒක පුරවලා තියෙන්නේ මොන වගේද? රිදී වලින් එකක් දෙකක්ද පූජා කරලා තියෙන්නේ නෑ 84000ක් පූජා කරා. ඔය එකක් විතරයි. ඊට පස්සේ රණින් පිර වූ රිදී පාත්‍ර 84000ක් පූජා කරා. හිතන්නකෝ රිදී පාත්‍ර රත්තරන් වලින් පුරවලා 84000ක් පූජා කරලා. ඊට පස්සේ අමුරලින් පිර වූ කස්ලෝ පාත්‍ර 84000. කස්ලෝ කියලා පාත්‍ර වර්ගයක් තිබලා තියෙනවා. ඒවා අමුරලින්. අමුරන් දන්නවනේ? හිතා ගන්න මවා ගන්න මේ හිතා ගන්න බෑ 84000 ගන්න තමයි මේ පූජා කරලා තියෙන්නේ. ඊට පස්සේ රණින් සැරසූ ඇතුන් 84000. ඇත්තු 84000ක්
රත්තරන් වලින් සරසලා. හිතන්නකො කොහොම ධනස්කන්ධයක් තියෙන්නේ නැද්ද කිය. මවා ගන්නකො. එක ඇතෙක් නෙමෙයි මේ 84000ක් ඇත්තු විතරයි. 84000ක් ඇත්තුන්ගේ අයිතිකාරයෙක් කොයි වගේ ධනස්කන්ධයක් තියෙන්නේ. ඒ හිටපු ඔක්කොම නෙමෙයි වෙන්නේ එතන දෙන්නත් ඇත්තේ. නේ? තිබ්බේ වගේ බොහොම සුළු ප්‍රමාණයක් මේ දෙන්නේ නැත්තේ. හිතලා බලන්න කොහොමද කියලා. ඊට පස්සේ රණින් සැරසු වාහන 84000. ඔන්න හිතන්නකො වාහන 84000ක් නිකන් විතරක් නෙමෙයි රත්තරන් වලින් සරසු. තව තියෙනවා. ඉවර නැහැ. ආයේ එළදෙන්නු ඉන්නේ රත්තරන් වලින් සරසරා එළදෙන්නු 84000 බුද්ධි. තවත් ඉවර නැහැ. ආයේ වස්ත්‍ර ඒ කාලේ තිබුණු සියුම් වටිනාම වස්ත්‍ර 84000ක් දන් දීලා. ඊට පස්සේ ආයි මොනවද? ආහාර පාන ආයි කියලා නිම කරන්න බෑ. අර ගඟක් ගලනවා වගේ. පාන වර්ග ගඟක් ගලනවා වගේ දන් දෙනවා. ඒ කියන්නේ එන හැමෝටම දන් දෙනවා. ආහාර එන හැමෝටම හිතා ගන්න බැරි තරම් පුදුමාකාර විදිහට දන් දීලා තියෙනවා මේ වේලාම බ්‍රාහ්මණ. හිතන්න මේ වගේ දානයක් දෙන්න පුළුවන් වේද කියලා ලේසියෙන් කෙනෙකුට. කොච්චරද? අර විදිහට රත්තරන්, රිදී, අමුරත්තරන්, ඇත්තු, එළදෙන්නු, වාහන, රිදී හිතන්නකෝ ආහාර පාන ඔය වගේ දන් දෙන්න කෙනෙක්ට ලේසියෙන් පුළුවන්. අහලවත් වෙනද වගේ දන් දුන්නා කියලා කවුරු හිතා ගන්න බෑ පින්වතුනි. ඒ දානෙ. හැබැයි කියනවා ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ අච්චර වියදම් කරලා දුන්න දානය පිළිගන්න පින් බොහෝ රැස්වෙන කුසල් බොහෝ රැස්වෙන ආර්ය මහා සංඝරත්නය හිටියේ නෑ කියලා. එහෙනම් කාටද මේ දීලා තියෙන්නේ? සාමාන්‍ය මිනිසුන්ට. අබුද්ධෝත්පාද කාලයක්. ඔන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ නොවිච්ච කාලයක තමයි මේ දානේ දීලා තියෙන්නේ. ඒක නිසා ඔය දුන්නු කිසිම දෙයක් මහත්ඵල මහානිසංස නැහැ කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කවුද මේ වේලාම් බ්‍රාහ්මණයා? මේ බුදුරජාණන් වහන්සේගේ පෙර භවය. උන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් තමයි අපේ මේ දානේ පූජා කරලා තියෙන්නේ. හැබැයි මේ එකක්වත් මහත්ඵල මහානිසංස නැහැ කියන. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න හොඳින් අහුම්කම් දෙන්න මේ කියන දේ. අර සියලු දානයන්ට වැඩිය මහත්ඵලයි මහානිසංසයි කියනවා එක සෝවාන් ස්වාමීන් වහන්සේ නමකට දෙන දාන. ඔන්න. හිතලා බලන්නකො. අර 84000 ගානේ රත්තරන් රිදී ඇත්තු එළදෙන්නු වාහන ඒ කොච්චර දුන්නත් ඒකේ වටිනාකම කියලා නිම කරන්න පුළුවන් බෑ. හැබැයි එක වේලා සෝවාන් වෙච්ච ස්වාමින් වහන්සේ නමකට දානි පූජා කරොත් අර සියලු දානයන්ට වඩා මහත්ඵලයි මහානිසංසයි කියන. හිතලා බලන්න කොහොමද කියලා එතකොට. තව ඉස්සරහට යන අභිනතුනි. ඊට පස්සේ කියනවා සෝවාන් වෙච්ච පුද්ගලයන් ස්වාමීන් වහන්සේලා 109කට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා සකෘදාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට දෙන දාණය. ඔන්න දැන් පින චුට්ට ඔන්න වැඩි වෙවි යන්නේ. හොඳට අවධානයෙන් අහන් ඉන්න ඕන. ඊට පස්සේ කියනවා සකෘදාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේලා 109කට වඩා දෙන දාණය අනාගාමී එක උත්තමයන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. ඔන්න බලන්න ආනිසංස වැඩි වෙනවා. ඊට පස්සේ කියනවා අනාගාමී ස්වාමීන් වහන්සේලා 109කට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා
එක රහතන් වහන්සේ නමකට දෙන දාන. ඔන්න බලන්න. අර හැමකට වඩා එක රහතන් වහන්සේ නමකට දෙන දාණය වැඩි. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේලා 100 නමකට වඩා දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා එක පසේ බුදුරජාන් වහන්සේ නමකට දෙන දාන. ඔන්න. ඊට පස්සේ කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා 100 නමකට වඩා දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාන. ඔන්න බලන්න. ඉහළට චුට්ට එතනින් නතර වෙන්නේ නැහැ. හිතෙනවා දැන් හරි උඩටම ආම කියලා නෑ. තව තියෙනවා. ඒ කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේට දාන දෙන දාණයට වඩා මහත්ඵල මහානිසංස වෙන දේවල් තියෙනවද? ඔව් තියෙනවා. ඒක තමයි මම කිව්වේ මතකද මේ ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව මොකක්ද? මොකක්ද සූත්‍ර දේශනාවේ නම? දක්ඛිනා විභංග සූත්‍රය. මතකද පළවෙනි ධර්මදේශනාව මම පටන් ගත්තේ එතනින්. අන්න උත්තරේ තියෙනවා එතන මතක නම්. බුදුරජාණන් වහන්සේට වඩා දානි පිළිගන්නට වඩා ආනිසංස රැස් වෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට දෙන දානි. ඔන්න බලන්න. මහත්ඵලයි මහානිසංසයි. අන්න ඒ දාණය තමයි අපි හැමදාම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට තමයි සංඝ සතු කරලා දානි පූජා කරන්නේ. මොකද හේතුව මහත්ඵලයි මහානිසංසයි. ඔන්න දැන් ඉවරද? ඉවරයි කියලා හිතේ නෑ. දැන් මේ ඔක්කොම තාම මුදල් වේදම් කරන්න වෙන දේවල්. තාම ඉවර නෑ. තව තියෙනවා ඉහළට. ඒ මොනවද? ඒ තමයි පින්වතුනි ඊටත් උඩින් තියෙනවා සිව් දිගින් වඩින මහා සංඝ රත්නයේට වෙහෙරක් ඉදිකිරීම අර දානයටත් වඩා ආනිසංස මොකද වැඩි කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න ඊටත් වැඩිය ඊළෙන් තියෙන ආනිසංස වැඩි. අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දානය ආනිසංස අනන්තයි අප්‍රමාණයි කියලා තියෙනවා. එතකොට ඊටත් වැඩි සිව් දිගින් වඩින මහා සංඝ රත්නයට වෙහෙරක් ඉදිකිරීම. ඊටත් උඩින් තියෙනවා පින්වතුනි ඔන්න හරිම සරල දෙයක්. පහන් සිතින් තිසරණ සරණ යෑම. ඔන්න සල්ලි ඕනේද? ඈ සල්ලි ඕනද බලන්නකෝ. තුනුරුවන් සරණ යෑම මේ කියන්නේ. බුදුන් සරණ යෑම, දහම් සරණ යෑම, සංඝුන් සරණ යෑම අර සියලුම දේවල් වලට වැඩිය මහත්ඵලයි මහානිසංසයි කියලා කියන ලෝතර බුදුන් වහන්සේ. ඔන්න පින්වතුනි. හැබැයි අවබෝධයෙන් සරණ යන්නට ඕනේ. මම මේ ධර්මදේශනා මාලාවෙම දේශනා කළා. තේරුම් කරලා දෙන්න උත්සාහ කරා. බුදුරජාණන් වහන්සේගේ වටිනාකම, ධර්ම රත්නයේ වටිනාකම, මහා සංඝ රත්නයේ වටිනාකම. කවමදාවත් බුදුන්ට විරුද්ධව එක වචනයක්වත් කියන්න එපා කිව්වා. ධර්මයට විරුද්ධව එක වචනයක්වත් කියන්න එපා කිව්වා. මහා සංඝ රත්නයට විරුද්ධව එක වචනයක්වත් කියන්න එපා කිව්වා. මොකද මේ තිසරණ සරණ ගිහිල්ලා ඉන්න කෙනෙකුට කවදාවත් මේ තුනුරුවන්ට විරුද්ධව වචනයක් කියන්න බෑ. එහෙනම් ඒ සරණ ගිහිල්ලා තියෙන්නේ ගිහිල්ලා නෑ. මොකද සරණ ගියා නම් කවමදාවත් මේ තුනුරුවන්ට විරුද්ධව එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. කවමදාවත් අවබෝධයෙන් සරණ යනවා කියන්නේ ඒකයි. ශ්‍රද්ධාවෙන් සරණ යනවා කියන්නේ ඒකයි. බලන්න හිතින් කරන්න තියෙන දේ. සල්ලි ඕනේද? නෑ. අවබෝධයෙන් පින්වතුනි බලන්න හිත මෙහෙवला චුට්ටක් පොඩි දෙයකට හිත මෙහෙवला අවබෝධයෙන් බුදුන් සරණ යන්න පුළුවන් නම්, අවබෝධයෙන් දහම් සරණ යන්න පුළුවන් නම්, අවබෝධයෙන් සංඝුන් සරණ යන්න පුළුවන් නම් පින්වතුනි අර සියලු දානයන්ට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා ලෞතර බුදුරජාණන් වහන්සේ. හිතලා බලන්න අර 84000 ගානේ කොච්චර දානයන් දුන්නද?
ඒ ඔක්කොම වෙඩිය මේ විදියට තෙරුවන් සරණ යාම මහත්ඵලයි මහානිසංසයි කියනවනම් හිතලා බලන්න පින්වතුනි. පින් කරන්න අපිට සල්ලි ඕනේද? කල්පනා කරලා බලන්න. දැන් හිතලා බලන්න. පින් කරන්න සල්ලි ඕනේද අපිට? නෑ පින්වතුනි. තව තියෙනවා ඉස්සරහට. හිතන්න එපා ඉවරයි කියලා. හිතා ගන්න බෑ පින්වතුනි මේවා. හරියට අවබෝධ වෙනවා නම් යම්කිසි පුද්ගලයෙකුට ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම හිතා ගන්න බැරි කුසලයක් පිනක් තමගේ ජීවිතේට එකතු කර ගන්නවා. පින්වතුනි ඊටත් වැඩිය ආනිසංස තියෙනවා කියනවා පහන් සිතින් පංචශීලය ආරක්ෂා කරනවා. ඔන්න දැන් හිතලා බලන්න. පුනාමම මතකද ධර්ම දේශනා කරා. එක් සීලය ධර්ම දේශනා 5කට සත්ත්වඝාතනයේ තියෙනා විපාක ආනිසංස ආරක්ෂා කිරීම තුළින් ලැබෙන ආනිසංස. ඊට පස්සේ හොරකම ගැන, කාම මිත්‍යාචාරය ගැන, බොරු කීම ගැන, සුරාපානය ගැන ඔච්චර කියන්න හේතුව දැන් තේරෙන්න ඕනේ ඔබට. ඇයි මම මෙච්චර එක කාරණාවක් පුරා එක ධර්ම දේශනාවක් දේශනා කරන්න හේතුව පින්වතුනි බලන්න අර සියලු දානයන්ට වැඩිය මහත්ඵලයි මහානිසංසයි මේ පංචශීලය ආරක්ෂා කිරීම. හිතලා බලන්න මේ සීලයන් කඩ කරද්දි කොහොමද කියන්නේ? සුරාපානයේ හැමදාම කඩනවා. දැන් තේරෙනවා තියෙන විපාකේ. ඉච්ඡන වටිනාකමක් තියෙන නිසාමයි පින්වතුනි මම ඒ කාරණා ඔබට දේශනා කරේ. ඉච්ඡනට වටිනවා. එහෙම නැත්නම් ලෝතර බුදුරන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ නැහැ. අර හැම දෙයකටම වැඩි බලන්න ආනිසංස රැස් වෙනවා. පහන් සිතින් පංචශීලය ආරක්ෂා කරන කෙනා. එහෙනම් හිතලා බලන්න කොච්චර පින කොච්චර කුසලයක් රැස් වෙනවද කියලා. හිතා ගන්න බෑ පින්වතුනි. ඒක නිසා කවමදාවත් මේ සමාදන් වෙච්ච සීලය කඩ කරන්න එපා. මරණ තුරාවට ආරක්ෂා කරන්න. සත්ත්ව ඝාතනයෙන් වළකින්න, හොරකමෙන් වළකින්න, කාම මිත්‍යාචාරයෙන් වළකින්න, බොරු කීමෙන් වළකින්න, සුරාපානයෙන් වළකින්න පිණිස. මොකද එච්චරටම මහත්ඵලයි මහානිසංසයි මේ උතුම් සීලය. ඉවර නෑ පින්වතුනි. තව තියෙනවා. ඊට උඩින් පින්වතුනි ආනිසංස රැස්න දෙයක් තිබෙනවා. මලක් සිඹින ප්‍රමාණයක් මෛත්‍රිය වැඩි. අපි මලක් අතට අරගෙන ඉන්න කොච්චර පොඩි ප්‍රමාණයක්ද ගන්න? සුළු ප්‍රමාණයක්. මෛත්‍රිය වඩන එක අරවටත් වැඩිය ආනිසංස වැඩි කියලා උතුරා බුදුරන් වහන්සේ දේශනා කරනවා. හිතා ගන්න බෑ පින්වතුනි. අපිට මෛත්‍රිය වඩන්න හරි අමාරුයි. ඇයි මෛත්‍රිය වඩන්නේ කාටද? වෙන කෙනෙකුට. වෙන කෙනෙක්ගේ යහපත, වෙන කෙනෙක්ගේ දියුණුව දකිද්දී ඒ කෙනාට මෛත්‍රිය වඩන්න බොහෝ අමාරුයි. මොකද ඊර්ෂ්‍යාව අපේ හිත තුළ මේ හදවතේ හැම තැනටම ගිහිල්ලා තියෙනවා. මනසේ හැම තැනටම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ගිහිල්ලා තියෙනවා. තව කෙනෙකුට මෛත්‍රිය වඩන්න හරිම අපහසුයි. තව කෙනෙක්ගේ දියුණුව දකිද්දී ඒක විඳදරාගෙන ඉන්න හරිම අපහසුයි. ඒක නිසා තව කෙනෙක්ව වටන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන වචනෙන් හරි. හේතුව මෛත්‍රිය වඩන්න උරුනේ. අමාරුයි. හැබැයි මෛත්‍රිය වඩන්න පුළුවන් නම් පින්වතුනි යම්කිසි කෙනෙකුට අර සියලු දේවල් වලට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා ලෝතුරා බුදුරන් වහන්සේ දේශනා කරනවා. හිතලා බලන්න. මෛත්‍රිය වඩන්න හුරු වෙන්න ඕනේ. තමන්ගේ හිතට තව කෙනෙකු ගැන තරහක් එනවනම්, ක්‍රෝධයක් එනවනම්, වෛරයක් එනවනම්, පින්වතුනි ඊර්ෂ්‍යාවක් එනවනම් එයා වෙනුවෙන්ම මෛත්‍රිය වඩන්න හුරු වෙන්න. තමන්ම ඒක හුරු වෙන්න ඕන දෙයක්, තව කෙනෙකුට හුරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ම තමන්ගේ හිත පාලනය කරගෙන අනිත් කෙනාට මෛත්‍රිය වඩන්න හුරු වෙන්නට ඕන. පින්වතුනි මෛත්‍රිය වැඩිම තුලින් ඒ රැස් වෙන ආනිසංස අනන්තයි අප්‍රමාණයි. හිතා ගන්න බෑ පින්වතුනි. හිතා ගන්න බෑ පින්වතුනි ඒ රැස් වෙන ආනිසංස කොයි ආකාරයෙන්ද කියලා. ඒක මෙලොව ජීවිතයේදී ඒක තමන්ටම ලැබෙනවා පින්වතුනි. මෙන්න මේ ආකාරය. නිදාගද්දි පින්වතුනි බොහෝ දෙනෙක් මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා දත් මොකද කරන්නේ? හපනවා නේද?
එහෙම වෙනවනේ. දන්නවනේ ඔයගොල්ලෝ. දත් හපනවා. අය කියන අර චට ගාලා දත් එකට දත් පිටි කනවා. එහෙම කට්ටිය ඉන්නවා. ගොරවනවා. එහෙම කට්ටිය ඉන්නවා. නන් දොඩවනවා. ඒ කියන්නේ විකාරයෙන් කියවනවා. එහෙම කට්ටිය ඉන්නවා. එහෙට කරගෙනවා මෙහෙට කරගෙනවා හරියට නිින්ද යන්නේ නැහැ. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි පින්වතුනි මෛත්‍රිය වඩන කෙනාට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. පුදුමාකාර විදිහට සුවයෙන් නිින්ද යනවා. ඇඳට ගියපු ගමන්ම වෙන දේවල් මතක් වෙන්නේ නැහැ. වෙන දේවල් පීඩාවට ලක් වෙන්නේ නැහැ. හරි සුන්දර නිින්දක් යාට ලැබුණා. හිතා ගන්න බැරි බොහොම සුන්දර නිින්දක්. මෛත්‍රී ආනිසංසය. ඒ වගේමයි උදේට නැගිටිද්දී හරියට මලක් පිපෙනවා. දැන් සාමාන්‍ය උදේට නැගිටිද්දී කොහොමද? ඈනුම් මැරලා කෙඳිරි දාලා බොහෝ අමාරුවෙන් නැගිට ගන්න නේද? හරිම අමාරුම අපහසුම දේ උදේ නැගිටිනවා කියන එක. හැබැයි පින්නතුනි නෑ. මලක් පිපෙනවා වගේ බොහොම සුන්දර ලෙස නැගිටින්න පුළුවන් පින්නතුනි මේ මෛත්‍රිය වඩන කෙනා. ඒ වගේමයි සර්පයන්ගෙන් ඔය හීන දකින්නනේ භයානක හීන සමහරවල් සර්පය පන්නනවා. අලි පන්නනවා. හොරු පන්නනවා. වැටෙනවා. ඒ වගේ හීන දකින්නවා නේද? භයානක හීන. ඒවා දකින්නේ නැහැ පින්වතුනි. මේ භයානක හීන මේ මෛත්‍රිය වඩන කෙනා දකින්නේ නැහැ. බය වෙලා ඇහැරෙන්නේ නැහැ. සුවසේ ඉන්නේ. ඒ වගේමයි පින්වතුනි මෙයා හරියට මේ මිනිස්සුන්ට ප්‍රියයි මෛත්‍රී වඩන කෙනා. මිනිස්සු මෙයාට ප්‍රියයි. ඒ වගේමයි දෙවිවරුත් මෙයාට ප්‍රියයි. ඇයි මෛත්‍රී වඩන්නේ? දෙවිවරුත් මෙයාට ප්‍රියයි. උදව් කරනවා, උපකාර කරනවා. මළගේ ඥාතීන් පවා උපකාර කරනවා. දෙවිවරු පවා ආරක්ෂා කරනවා. ඇයි? මෙයා මෛත්‍රිය වඩනවා. ඒ වගේමයි මෛත්‍රී වැඩිමේ ආනිසංසයක් තමයි පින්වතුනි සිත එකග වෙනවා. අපේ හිත කොයි ආකාරයේද? විසිරීලා තියෙන හැමතිස්සෙම එක තැනකට කවදාවත් ගන්න බෑනේ. මේ ධර්ම දේශනාව තුළ වුණත් මේ පැය තුළ වුණත් ඉන්න පුළුවන් දෙක විදිහකට නෑනේ. හිත එක තැන් වලට දුවනවා. හැබැයි මේ මෛත්‍රී වඩන කෙනාගේ හිත වහා එක තැනකට ගන්න පුළුවන්. එකඟ වෙනවා, වහා එකඟ වෙනවා. බලන්න මේකේ තියෙන වටිනාකම. අපිට පාඩම් කරන්න පවා බැරි අයියේ අධ්‍යාපනය පවා හරියට ලබා ගන්න බැරි අයියේ හේතුව අපේ හිත එකඟ කරගන්න බෑ. වෙන වැඩක් පවා හරියට කරගන්න බැරි හේතුව හිත එකඟ කරගන්න බෑ. ඒක කරගන්න බැරි නිසා තමයි පින්වතුනි අපේ වැඩ ගොඩක් අපි මොකද කරන්නේ? අවුල් කරගන්න, විනාශ කරගන්න, වරද්ද ගන්න. හැබැයි හිත එකඟ කරගෙන දේවල් කල්පනා කරන්න පුළුවන් නම් අපි කිසිම දෙයක් වරද්ද ගන්න අපේ ජීවිතේ. බලන්න වටිනාකම වටින්නේ නැද්ද කියලා? මේ ජීවිතේට පුදුමාකාර විදියට වටිනාකමක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා පින්වතුනි. ඒ වගේම මේ මෛත්‍රිය වඩන කෙනාගේ මුහුණ ලස්සන වෙනවා, බැබලෙනවා. ලස්සන වෙන්න නම් කොච්චර උත්සාහයක් දරනවද නේ? අපි ලස්සන වෙන්න කොච්චර උත්සාහයක් දරනවද? හැමෝම හැමදාම බලනවා කන්‍යාන ඉස්සරහට ගිහිල්ලා ඊට වැඩිය අද ලස්සනයි කියලා. එහෙම බලනවා. නේ මේකප් ගන්නවා. විවිධාකාරයේ දේවල් කරනවා. හැබැයි ලස්සන වෙන්න පින්වතුනි ලෝතර අබ්දුරන් වහන්සේ දේශනා කළ තියෙන මෛත්‍රිය වඩන්න. ඒ වගේමයි ඊර්ෂ්‍යා නොකර ඉන්න. ඔන්න හේතු දෙක. මෛත්‍රිය වඩන්නට ඕනේ කියන්නේ කෝප නොකර ඉන්න ඕනේ. ඒ වගේමයි ඊර්ෂ්‍යා නොකර ඉන්න ඕනේ. අන්න විදියට මෛත්‍රිය වඩන කෙනා ඊර්ෂ්‍යා නොකරන කෙනා ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම ලස්සන උපතක් ලැබෙනවා. ඒක ලෝතර අබ්දුරන් වහන්සේ දේශනා කළ තිබෙනවා මල්ලිකා සූත්‍රයේ. ඒ වගේම පින්වතුනි මේ මෛත්‍රිය වඩන කෙනා සිහි ඇතිවයි මරණයටපත් වෙන්නේ. සිහි ඇතිව. ඔබ දැකලා ඇති ඔබේ ඥාතීන් බොහෝමය මරණයටපත් වෙන්නේ කොහොමද? නන්දොඩදොඩ. විකාර කියව. ඔබ දැකලා ඇති සිහිය නැහැ. සිහි විකල් වෙලා තමයි මරණයටපත් වෙන්නේ. කොහෙද යන්නේ සිහි විකල් වෙලා මරණයටපත් වෙලා? හිතනොත් සුගතිය ගියා කියලා වැරදි. සිහි විකල් වෙලා මරණ කවුරුත් පින්වතුනි සුගතිය යන්නේ. අනිවාර්යෙන් සතර පාය. හිතන්නේ පානේ අපේ ඥාතින් හොඳයි හොඳට හිටියා එකපාර වැරුණා. දැන් හොඳ තැනක ඇති කියලා නෑ.
සිහි විකල් වෙලා මරණ නම් අනිවාර්යෙන් සතර අපාය. හැබැයි පින්වතුනි මේ මෛත්‍රිය වඩන කෙනා සිහියෙන් මරණයටපත් වෙන්නේ. සිහියෙන් මරණයටපත් වෙලා එක්ක නැවත මනුස්සාත්ම භාවයක් නැත්තම් දිව්‍ය ලෝක නැත්තම් බ්‍රහ්ම ලෝක. වටින්නේ නැද්ද කියලා හිතලා බලන්න. කොච්චර වටිනාකමක් අපේ ජීවිතේට තියෙනවද කියලා. මේ ආත්ම භාවයේ පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් එයා අනිවාර්යයෙන්ම ඊළඟ ආත්ම භාවයක ධර්මය අවබෝධ කරගන්නවාම. ඔන්න මෛත්‍රිය වැඩිමේ තිබෙන වටිනාකම. දැන් අවසානයි කියලා හිතේ නෑ. ඊටත් උඩින් එකක් තියෙනවා. මොකක්ද? අනිත්‍ය වැඩි. අනිත්‍ය. අපි අනිත්‍ය වඩන්න පුරුමනේ අපිටනේ. පුරුමනේ නේද? අපි මරණය ගැන කතා කරා. කතා කරන්න එපා. ඒක ගැන නම් කතා කරන්න එපා. හරි. බයයි. අනිත්‍ය වඩන්න බයයි. ඍණාත්මක දේවල් මොනේ කතා කරන්නේ? අන්න එහෙම කියනවා. මරණය ගැන කතා කරන්නේ. එහෙම කියනවනේ. මේ අද ඉන්න අපි මෙතන ඉන්න කීප දෙනාගෙන් ඊළඟ අවුරුද්දේ කවුද ඊද කවුද නැද්ද කියලා දන්නේ නැහැ අපි. මරණය අනිත්‍යයි. කාට මරණය උරුම වෙයිද දන්නේ නැහැ. මේ තියෙන කිසිම දෙයක් අපිට මේ ස්ථිරයිද මේ දේවල්? නෑ. අනිත්‍යයි. මේ හැමදේම අනිත්‍යයි. අන්න ඒක ගැන සිහි කරන්න ඕන. අන්න ඒක ගැන සිහි කරනවා කියන්නේ අර හැම දෙයකටම වැඩිය ආනිසංස වැඩි කියන්නේ. පින් කරන්න සල්ලි ඕනේ. මං ඉස්සල්ලාම කිව්වා බලන්න. පින් කරන්න සල්ලි ඕනේද? ඒ මතය දැන් වෙනස් කරගන්න කාලේ හරි. පින්තුනේ පින් කරන්න සල්ලි ඕනේ නෑ. ඔබට තේරෙනවා. ඔබට වැටහෙනවා මේ ධර්ම දේශනාවට හොඳින් අහුම්කම් දීලා හිටියනම් අපිට පින් කරන්න අපිට ඕනේ මොකක්ද? මේ යහපත් මනස පමණයි. මේ අවබෝධයෙන් තේරුම් ගත්ත මේ උතුම් ධර්මයේ පමණයි අපිට ඕනේ පින්වතුනි. අර 84000 ගානේ රත්තරන් රිදි අමුරත්තරන් ඇත්තු එළදෙන්නු කොච්චර දේවල් කරත් ඊට වැඩිය බලන්න ආනිසංස තියෙනවා කිව්වර දානයන් වල. එතන උඩම තිබ්බේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දානෙ. ඊට උඩින් තිබ්බ මොකද්ද? සිව් දෙකින් වඩින මහා සංඝ රත්නයට වෙහෙරක් ඉදි කිරීම. ඊටත් උඩින් මොකද්ද පින්වතුනි? ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන් තුනුරුවන් සරණ යාම. ඊට උඩින් පින්වතුනි පින් රැස් වෙනවා අවබෝධයෙන් පංචශීලය ආරක්ෂා කිරීම. හිතලා බලන්න පින්වතුනි. ඊටත් උඩින් මොකද්ද තියෙන්නේ? මෛත්‍රිය වැඩි. ඊටත් උඩින් පින්වතුනි අනිත්‍ය වැඩි. දැන් හිතලා බලන්න. කොච්චර සුන්දර ධර්මයක්ද ලෝතර අබුදුරන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ ලෝකෙ පින්වතුනි පින් කරගන්න කුසල් වඩන්න අපිට මුදල් අත්‍යවශ්‍ය නැහැ. මුදල් තුලින් පින් කරගන්න පුළුවන් අවස්ථා තිබෙනවා. හැබැයි මුදල් නැතිව වුණත් අපේ මේ ජීවිතයට ඕන තරම් පින් කරගන්න කුසල් වඩන්න අවස්ථාව තිබෙනවා. ඒක පින්වතුනි අවබෝධ කරගන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට මං හිතන්නේ ඒ පුද්ගලයා අද දවසේදී මේ උතුම් කරුණ ජීවිතයට අවබෝධ කරගත්තොත් එයා තමන් ජයග්‍රාහකයා. එයා තමා පින්වතුනි මේ ජීවිතේ ජය ගන්න කෙනා. එයා තමා පින්වතුනි මේ සසර ගමන ජය ගන්න කෙනා. ඉතින් මෙන්න මේ උතුම් කරුණ මේ උතුම් සරල කරුණ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ උතුම් සරල කරුණ අවබෝධ කරගත්තොත් ඔබට මේ සසර ගමන කෙටි කරගන්න හැකියාව ඉක්මනින්ම ලැබේවි. ඉතින් ඒ උතුම් කරුණ ඔබට අවබෝධ වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වතුනි, අද දවසේදී පුස්තයිලාගේ නිවස තුළ බොහොම වටිනා උතුම් ධර්ම දේශනාවක් පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. මේ උතුම් දේශනාව ඉෂ්ට සිද්ධ කරන්නට කල්පනා කරගත්තේ තමන්ගේ මල්ගේ ඥාතීන් වන ජී කපුරුබණ්ඩා සීයාගේ ප්‍රාණකාරයාට, ජී උක්කුමැලිගේ කිරියම්මාගේ ප්‍රාණකාරයාට, ආර් පුංචිබණ්ඩා සීයාගේ ප්‍රාණකාරයාට,
WG කිරිබණ්ඩා පියාණන්ගේ ප්‍රාණකාරයාටත් දිංගිරි අම්මා අත්තම්මාගේ ප්‍රාණකාරයාටත් WM හෂී මදුභාෂී දීනුගේ ප්‍රාණකාරයාටත් P වන්නිහාන් මහත්මයාගේ ප්‍රාණකාරයාටත් P චන්ද්‍රාවති මහත්මියගේ ප්‍රාණකාරයාටත් P යසපාල මහත්මයාගේ ප්‍රාණකාරයාටත් P ලීලාවති මහත්මියගේ ප්‍රාණකාරයා ඇතුළු පින්බලාපොරොත්තු සිටිනා සියලුම ප්‍රාණකාරයන්ට මේ පින් අනුමෝදන් වෙත්තා. මේ පින් අනුමෝදන්නේ මෙම සියලුම ප්‍රාණකාරයන් දුක් ප්‍රතිසංසිඳී අතුන් දෙත්තා. සපවත් ආත්මාස්කින සබේතවතවත් වර්ධනය වෙත්තා. බුදු ප්‍රසිද්ධ මහරහතන් වහන්සේලාගේ දීසිකුමියා වූ අජරාමර නිවන් සම්පත්තිය ලබා ගැනීමට මේ සියලුම කුසලානිසංසයන් සියලුම ප්‍රාණකාරයන්ට හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම සුජීවත්ව සිටින තමන්ගේ දෙමාපියන් සියලුම දෙනාටත් ඒ වගේම නෑදෑ හිතමිතුරු සියලුම දෙනාටත් ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වූ සියලුම දෙනා ඇතුළු ධම්මාසී සියලුම දෙනාටත් විදුක් නිරෝගී චිර ජීවනයේ උදා වේවා කායික මානසික සැනසීම ලැබේවා කරන කියන වැඩ සියල්ලක් සාර්ථක වේවා දෙවියන්ගේ රැකවරණය තුන්වැනි ආශිර්වාදය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය දල්ලා වහන්සේගේ පිහිටත් සෝපාදහමේ ආශිර්වාදයක් ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම අපි සින් රැස් කරගත්තා මේ සියලු කුසලානිසංසයන් සක්‍ර දෙවියන් වහන්සේට සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලාට විශ්ව දෙවියන්ට අල්පේසාක මහේසාක සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින්බලාපොරොත්තු සිටිනා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්තා. මේ පින් අනුමෝදන් වීමෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ දිවස වඩා වර්ධනය වෙත්තා. ඕපදන්න අවබෝධයක නිවන් අවබෝධ කර ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසලානිසංසයන් එම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. අවසාන වශයෙන් අපි සින් රැස් කරගත්තා මේ සියලුම කුසලානිසංසයන්ගේ බලයෙන් අපි සියලුම දෙනාට නිවන් අවබෝධය පිණිසම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සියලුම කුසලානිසංසයන් සියලුම දෙනාට හේතු වේවා වාසනාව වේවා සාදු 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 උතුම් ධර්ම දේශනාවේ අවසානයේ සිද්ධාන්තම පෙරවයි සාදු